හලෝ යාළුවනේ ඉතින් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් ආවේ. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ඔයාලට රිපෙයාරින් වැඩවලට එහෙම පාවිච්චි කරන්න පුළුවන් හොඳ පොකට් ඔසිලොස්කෝප් එකක් ගැන. ඉතින් මුලින්ම කියලා ඉන්නම් ඔසිලොස්කෝප් එකකුයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මල්ටිමීටරයක් අතරේ තියෙන වෙනස මොකක්ද කියලා මුලින්ම. එතකොට මල්ටිමීටරයකින් කරන්න පුළුවන් මොනවද ඔසිලොස්කෝප් එකකින් කරන්න පුළුවන් මොනවද? මල්ටිමීටරයක් ගැන මම කලින් වීඩියෝ එකක් දාලා ඇති. ඉස්සර ඒකේ මයින්න පුළුවන් සාමාන්‍ය වෝල්ටේජ් එකක් ඇම්පියර් ගානක් හෝ ප්‍රතිරෝධයක් මයින්න පුළුවන් මල්ටිමීටරේ. හැබැයි මේ මල්ටිමීටරේ වෙනස් වීම කියන දේ අපිට මයින්න බෑ මල්ටිමීටරයකින්. ඔසිලොස්කෝප් එකකින් සහ මල්ටිමීටරයක් අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේ ඔසිලොස්කෝප් එකෙන් අපිට බලන්න පුළුවන් වෙනස් වීම කියන දේ. ඒ කියන්නේ කාලයත් එක්ක වෝල්ටේජ් එක ටයිමින් එකත් එක්ක වෝල්ටේජ් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට ග්‍රාෆ් එකකින් වගේ ඔසිලොස්කෝප් එකේ බලා ගන්න පුළුවන්. එතකොට මල්ටිමීටරයට අහු වෙන්නේ නැති ගොඩක් එරර්ස් අපිට අනිවාර්යෙන් ඔසිලොස්කෝප් එකකින් ලේසියෙන් ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් බලමු මේ ඔසිලොස්කෝප් එක මොකක්ද කියලා. මේක පිනර්සි කියලා බ්‍රෑන්ඩ් එකක ඔසිලොස්කෝප් එකක්. මේකේ ඩුවල් චැනල් ඔසිලොස්කෝප් එකක් තියෙනවා. ඒ වගේ මල්ටිමීටර් එකකුත් මේකේ තියෙනවා සහ සිග්නල් ජෙනරේටර් එකකුත් තියෙනවා. එතකොට බෑන්ඩ්විඩ්ත් එක ඒගොල්ලෝ කියලා තියෙනවා 10 MHz තියෙනවා කියලා. ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් අපිට ගොඩක් වැඩවලදී එතකොට පාවිච්චි කරන්න පුළුවන් මේ සෑහෙන ලොකු පරාසයක මේක. ඒ වගේම චාර්ජ් කරලා අපිට පාවිච්චි කරන්න තියෙන චාර්ජින් ඔසිලොස්කෝප් එක. අපි මුලින්ම බලමු මේ ඔසිලොස්කෝප් එක ඔන් කරගෙන කොහොමද කියලා තියෙන්නේ. එතකොට පිනර්සි කියලා වැටෙනවා ඒගොල්ලයි. මං කිව්වා වගේ මේකේ ඔසිලොස්කෝප් එකක් තියෙයි. සිග්නල් ජෙනරේටර් එකක් සහ මල්ටිමීටරයක් මේකේ තියෙයි. මෙතනින් සෙටින්ග්ස් ටික එහෙම හදාගන්න පුළුවන්. එතකොට මුලින්ම මල්ටිමීටර එක ගත්තොත් මේකේ මේ තියෙන මුලින්ම වැටෙන මල්ටිමීටරේ මේ ඔටෝ කියන ෆන්ක්ෂන් එකට. මේකේ සාමාන්‍ය අපිට වෝල්ටේජ් එකක් රෙසිස්ටන්ස් එකක් ඔටෝ රේන්ජ් කරගන්න ඕනෑම පරාසයක අපිට ලේසියෙන් ඩිටෙක්ට් කරගන්න පුළුවන් මේකේ. එතකොට අනිත් හැම දෙයක්ම වගේ මේ මල්ටිමීටරේ තියෙන ඕම් මීටරයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කැපැසිටන්ස් බලනවා නම් ඩයෝඩ් මූඩ් එක ටෙම්පරේචර් එක බලන්න පුළුවන් හැම දෙයක්ම තියෙයි. ඉතින් මේක ගැන මම වැඩි දියක් ඔයාලට කියන්න යන්නේ නැහැ. මොකද මල්ටිමීටරයක් පාවිච්චි කරන හැටි ඔයා දන්නෝ මේ වෙනකොට. අපි බලමු මෙයාගේ ඔසිලොස්කෝප් එක කොහොමද කියලා තියෙන්නේ. මම මෙතන මෙනු එකට ගිහිල්ලා ඔසිලොස්කෝප් කියන එක දාගන්නවා. ඊට කලින් මම ඔයාලට පෙන්නලා ඉන්නම් මෙයාගේ මේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක. එතකොට මේ ජෙනරේටර් එක ගත්තාම මේකේ වේව් පැටර්න් ගොඩක් තියෙයි. සයින් වේව් PWM එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට, ස්ක්වෙයාර් වේව් එකක්, ට්‍රැන්ගියුලර් වේව් තියෙයි. ඊට පස්සේ හාෆ් වේව් එකක් යට කොටස ක්ලිප් වෙලා. සාමාන්‍ය අපි මොන හරි රෙක්ටිෆයර් එකකින් වගේ වේව් ෆෝම් එකක් අවුට් කරගත්තාම තියෙන විදිහ. ෆුල් වේව් එකක් ගත්තා. ඒ කියන්නේ ෆුල් පිච් රෙක්ටිෆයර් එකකින් වගේ අවුට් කරගන්නකොට තියෙන ආකාරයේ පැටර්න් එක. නොයිස් කියලා පැටර්න් එකක් දීලා තියෙයි. DC පැටර්න්ස් ගොඩක් තියෙයි මේකේ. චේන්ජ් කරලා ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක වෙනස් කරන්න පුළුවන්. සහ ඩියුටි සයිකල් එක හදා ගන්න පුළුවන් අපිට. PWM සිග්නල් එකක් වගේ ජෙනරේට් කර ගන්නවා නම් මොන හරි මෝටර් එකක් කන්ට්‍රෝල් කරන්න හරි වගේ දෙයකට හදාන්න පුළුවන්. සහ ඇම්ප්ලිටියුඩ් එක 0 ඉඳන් 3.3 වෝල්ටේජ් වෙනකන් වෙනස් කර ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් සෑහෙන වැඩ ගොඩක් තියෙයි සිග්නල් ජෙනරේටරේ. ඒ කියන්නේ අපිට අර ප්‍රයිස් එකේ හැටියටයි ගෙනියන්න පුළුවන් ලේසියත් එක්ක බලනකොට මේක වටිනවා ඇත්තට. ඊළඟට ඔසිලොස්කෝප් කියන එකට ගියොත් මේ තියන්නේ මෙයාගේ ඔසිලොස්කෝප් එක. එතකොට ඩුවල් චැනල් ඔසිලොස්කෝප් එකක් channel 1 සහ channel 2 කියලා වෙන වෙනම කොටස් දෙකක් තියෙයි. අපි බලමු මෙයාගේ ඔසිලොස්කෝප් එක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට මේ තියෙන මෙතනට තමයි ප්‍රොප්ස් හයි කරගන්න ඕනේ යාගේ. මම මුලින්ම පෙන්නන්නම් මේකේ channel 1 channel 2 සහ මෙතන තියෙන ෆන්ක්ෂන් ජෙනරේටර් එක හයි කරන්න ප්‍රොප් එක. එතකොට මෙයාගේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක මම මුලින්ම ප්ලග් කරගන්නම්. මම තව channel 1 එකට ගහ ගන්නවා ඔසිලොස්කෝප් ප්‍රොබ් එක. හරි. එතකොට ප්‍රොප් ටික හයි කරගත්තාන් පස්සේ
මේ විදිහට තමයි අපට බලා ගන්න පුළුවන් ඔසිලොස්කෝප් එක. මම මේකේ මල්ටිමීටර් ප්‍රොප් දෙක ඉවත් කරලා දානවා. අපි බලමු මේකේ මුලින්ම සිග්නල් ජෙනරේටර් එකෙන් වේව් පැටර්න් එකක් හදලා අපි දීලා බලමු ඔසිලොස්කෝප් එකට කොහොමද කියලා පෙන්වන්නේ මුලින්ම. එතකොට ගියා මම සිග්නල් ජෙනරේටර් එකට. මම මෙයාට සයින් වේව් එකක් දෙනවා මේ වගේ හර්ට්ස් ගන්නට. මම සිග්නල් ජෙනරේටර් එක මෙතන ඔන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම යනවා මගේ ඔසිලොස්කෝප් එකට. ගිහිල්ලා අපි මේ දෙක සම්බන්ධ කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා අපේ ඔසිලොස්කෝප් එකට මේ සයින් වේව් එක ආවා. සයින් වේව් එක ඩිටෙක්ට් කරගෙන තියෙනවා. මම මේක මුලින්ම ඔටෝ කියන ෆන්ක්ෂන් එක දීලා පොඩ්ඩක් අපිට පේන ප්‍රමාණයට හදා ගන්නවා. ඉතින් ඔය තියෙන සයින් වේව් එක. එතකොට ඩීටේල් ගොඩක් බලාගත්තා. අපිට Vmax, VPP එක, min එක, average, frequency, duty cycle එක, period එක. එතකොට අපි දුන්නේ මෙතන hertz kilohertz 500ක sine wave එකක් දුන්නේ අපි. එතකොට kilohertz 500 එතකොට ඒක අපිට මේ විදිහට frequency එක බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා. එතකොට ඒ වගේම නිවැරදිවම පෙන්නනවා. එහෙම ලොකු අවුලක් නැහැ මේකේ. තව අපට බලුවොත් එතකොට මෙතෙන්ට ගියන් පස්සේ ඔයාලට මේ අපිට බලා ගන්න පුළුවන් දේවල් තියෙයි. channel 1 එකේ බලන්න පුළුවන් ටික සහ channel 2 එකේ බලන්න පුළුවන් දේවල් ටික. එතකොට ඒවා වෙනස් කරලා බලා ගන්න පුළුවන්. මේක එහෙම මූව්මන්ට් කරලා ඕන විදිහට ඇනලයිස් කරලා එහෙම බලන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ ඔසිලොස්කෝප් එකේ channel 2 එකෙත් මේ විදිහටම තවත් graph එකක් ගන්න පුළුවන්. අපි බලමු නිකන් සරල clipping circuit එකක් වගේ හදලා මෙයා කොහොමද පෙන්වන්නේ කියලා මෙයාගේ output. එතකොට සරල clipping circuit එකක් ගත්තොත් අපි අඳිමු එක මේ වගේ. එතකොට ඔයා දන්නවා වගේ ක්ලිපින් සර්කිට් එකක් තියෙනවා නම් අපි මෙයාට ඉන්පුට් කරනවා මේ වගේ සයින් වේව් එකක්. මේ වගේ සයින් වේව් එකක් ඉන්පුට් කරනවා එයාට. එතකොට ඔයා දන්නවා මෙයාගේ අවුට්පුට් එක විදිහට එන සයින් වේව් එකේ මෙන්න මේ යට කොටස ක්ලිප් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි සරලම සිද්ධිය. මේ වගේ සයින් වේව් එකක් ඉන්පුට් කරොත් මේ ක්ලිපරෙන් මේකේ නෙගටිව් පාත් එක ක්ලිප් වෙලා ගිහිල්ලා තියෙනවා. අපි බලමු මේ වගේ සයින් වේව් එකක් එතකොට අපේ ඔසිලොස්කෝප් එක හරහා මේ වගේ ක්ලිප් එකකට ඉන්පුට් කරලා කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට මේ තියෙන මම මේ විදිහට රෙසිස්ටර් එකකුයි ඩයෝඩ් එකකුයි පාවිච්චි කරලා හදපු පොඩි ක්ලිපර් එකක්. මම මුලින්ම සිග්නල් ජෙනරේටරෙන් මේ ක්ලිපර් එකට වේව් ෆෝම් එක දෙනවා. ඊට පස්සේ ක්ලිපර් එකේ අවුට්පුට් එක ගන්නවා අපි ඔසිලොස්කෝප් එකට. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මුලින්ම යන් සිග්නල් ජෙනරේටර් එකට මං මේ විදිහ සයින් වේව් එකක් දීලා තියෙනවා හර්ට්ස් 100ක්, ඩියුටි සයිකල් එක 50 සහ ඇම්ප්ලිටියුඩ් එක දීලා තියෙනවා 2.3 වෝල්ට්. ඊට පස්සේ මගේ ෆන්ක්ෂන් ජෙනරේටරේ හරි ඔන් වෙලා තින්නේ. දැන් මම යනවා ඔසිලොස්කෝප් එකට.
ඔයාට පේනවා සයින් වේව් එකක්. එතකොට මෙයාගේ පහළ කොටස ක්ලිප් වෙලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නම්. එතකොට ඔයාට හොඳටම පේන්නේ මේක. ඉතින් ඔයාට හොඳටම පේනවා මේ සයින් වේව් එකේ මෙන්න මේ තියෙන පහළ කොටසින් මේක ක්ලිප් වෙලා තියෙනවා මේ ක්ලිපින් සර්කිට් එකේ. එතකොට මේකේ අනිත් ඩීටේල්ස් උත් බලාගත්ත හැබැයි ෆ්‍රීකවන්සි එක එහෙම වෙනස් වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. මේක ක්ලිප් වෙච්ච හින්දා මෙයාගේ ඩියුටි සයිකල් එක තරමක් දුරට වෙනස් වෙලා තියෙනවා. ඩීටේල් ටික ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මේ සයින් වේව් එකේ සම්පූර්ණ නෙගටිව් සයිකල් එකම ක්ලිප් නොවුනේ කියලා. කොටසක් විතරක් ක්ලිප් වුනේ කියලා. ඒකට හේතුව මේ අපි ෆන්ක්ෂන් ජෙනරේටරෙන් දීලා තියෙන සයින් වේව් එක සම්පූර්ණයෙන් බිඳුව දෙපැත්තට ඔසිලේට් වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි ප්ලස් වෝල්ටේජ් එක තියලා එතනින් දෙපැත්තට තමයි මෙයා ඔසිලේට් වෙලා තියෙන්නේ. ඉතින් නෙගටිව් පාත් එක හරියට මේ සයින් වේව් එකේ නෙගටිව් කොටස විතරක් ක්ලිප් වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔයාට බොහොම පහසුවෙන් මේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා ඔයාගේ මොන හරි රිපෙයාරින් තියෙනවා නම් ලේසියෙන් ඒවයි එරර්ස් හොයා ගන්න පුළුවන්. මේ වගේ graph එකක් එහෙම අරගෙන ඇනලයිස් කරලා මොනවද කියලා අනිවාර්යෙන් මල්ටිමීටර් එකක් පාවිච්චි කරනවට වඩා ලොකු දෙයක් ඔයාට මේ ලොකු ඩීටේල් ප්‍රමාණයක් මේකෙන් හොයා ගන්න පුළුවන්. හරි. මං හිතනවා එහෙනම් ඔයාට සාමාන්‍යයෙන් මේක ගැන දැනුමක් හම්බුනේ කියලා ඔසිලොස්කෝප් එක පාවිච්චි කරන්න හැටි. අපි තව ඉස්සරහා වීඩියෝ වලින් බලමු ඔසිලොස්කෝප් එකක් වගේ යූස් කරලා කොහොමද අපි SMPS එකක් වගේ ඇම්ප් එකක් වගේ රිපෙයාර් කරනකොට මොන වගේද මේවා පාවිච්චි කරන්න පුළුවන්. අපිට හොයාගන්න පුළුවන් එරර්ස් මොනවද යාගේ කියලා අපි ඉස්සරහා වීඩියෝ වලින් බලමු.